මම හිතන්නේ ගොඩක් වටිනා මේ ප්‍රශ්නේ ප්‍රථමයෙන්ම මේ නිෂ්පාදනයේ අන්තර්ගත වෙලා තියෙන ඖෂධ දිත්වය පිළිබඳ අවධානය යොමු කළොත් ආයුර්වේදීය රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා පුරාතනයේ පටන් අපි යොදා ගන්නා ලද වට්ටෝරු වල අඩංගු ප්‍රශස්ත ඖෂධ වලින් ප්‍රධාන දෙකක් තමයි මේ සංයෝගයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ආයුර්වේදයේ ගත්තාම අංග 8කට බෙදා වෙන් කරනවා. මෙහි එක අංගයක් වෙනමම අපිට කියා දීලා තියෙනවා අපේ තාරුණ්‍යභාවය අපි රැකගන්නේ කොහොමද? අපි වයසට යාම ප්‍රමාද කරගන්නේ කොහොමද? වයස් තාපන ඖෂධ මොනවද? අපේ කාන්තාවන්ගේ පංචකල්යාණය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා කියා දෙන්නා වූ වෙනම තන්ත්‍රයක් ආයුර්වේදයේ තියෙනවා. ඒකට අපි රසායන තන්ත්‍රය කියලා කියනවා. මේ රසායන තන්ත්‍රයේ මෙවැනි වූ ඖෂධ රාශියක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් මෙම ඖෂධ දෙකත් ප්‍රධාන වශයෙන් ඔබේ රූපාලංකාරයේ රැක ගැනීම සඳහා මහඟු උපකාරයක් ගෙන දෙන්නා වූ ඖෂධ දෙකක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්. එම ඖෂධ දෙකේ අන්තර්ගතයක් හැටියට තමයි මේ නිෂ්පාදනය ඔබේ අතටපත් වෙන්නේ. අපි මොනවද මේ ඖෂධ දෙක කියලා ගත්තොත් එහෙම අපි මේ කහ කියන ඖෂධය ටර්මරික් කියලා ඉංග්‍රීසියෙන් සඳහන් කරනවා. අපි හඳුන්වනවා මේ ශාකය. ඒකම මේ කර්කුමා ලොංග කියලා උද්භිත විද්‍යාත්මක නාමයකින් අපි මේක හඳුන්වනවා. සින්ජිබා ඇසියේ කියන කුලයට තමයි මේ ශාකය අයත් වන්නේ. අපි මංජල් කියලා අපි දෙමළෙන් සඳහන් කරනවා. හරිද්‍රා කියලා සංස්කෘතික නාමයෙන් හඳුන්වනවා මේ කහ ශාකය. මේ අපේ ආයුර්වේද පොතපතේ සඳහන් වෙනවා විශේෂයෙන් අපේ සමේ තිබෙන පැහැපත්භාවය වර්ධනය කර ගැනීමට, පැහැපත්භාවය, අලංකාරය, දීප්තිමත් බව, සමේ තිබෙන කාන්තිය, වර්ණවත් බව වැඩි කර ගැනීමට මේ ශාකය මහඟු උපකාරයක් වෙනවා සහ ඒ ශාකයේ තිබෙන ප්‍රධාන කාර්යයක් හැටියට අපේ පත පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ශාකයේ ප්‍රධාන ගුණාංගයක් හැටියට මේ වෘණ රෝපණ ගුණාංගය කියලා ආයුර්වේද පත පොතේ සඳහන් වෙනවා. සමේ තියෙන ලපකැලල් නැති කර ගැනීමේ හැකියාව. ඒ වගේම ඇති වූ ලපකැලල් නැති කර ගැනීමේ හැකියාව සහ ලපකැලල් නැවත ඒව වළක්වා ගැනීමේ හැකියාවත් මේ ශාකයේ ගුණාංග වලට ආවේනික වූ ලක්ෂණයක් හැටියට තමයි පත පොතේ සඳහන් වෙන්නේ. ඒ හරහා ඇතිවන්නා වූ අපි ආයුර්වේදයේ සඳහන් කරන මේ මුඛ දූෂිකා කියලා, යොවුන් පිඩකා කියලා, ඇක්නි වුල්ගාරිස් එහෙම නැත්නම් අපි කුරුලෑ කියලා හඳුන්වනවා. මේවටත් පුදුමාකාර වූ ක්‍රියාකාරීත්වයක් මේ කහ තුලින් ලබා දෙන්න පුළුවන් කියලා විශේෂයෙන් ආයුර්වේදයේ පත පොතේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ කොහොඹ අපි නිම්බ කියලා සංස්කෘතික නාමයෙන් හඳුන්වන මේ ඇසඩිරෙක්ටා ඉන්ඩිකා කියන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ මැලියසියේ කියන කුලයට අයත් වන අපි වෙම්බු කියලා දෙමළ භාෂාවෙන් එහෙම නැත්නම් මාගොසා කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන මේ ශාකය අපි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවා. කොහොඹ කිව්වහම මේ ලේ පිරිසුදු කරගැනීමේ ගුණය කිව්වහම අපි හැමෝම දන්නවා. සමහරු මේක කොටලා මිරිකලා බොනවා. හැමේ පැහැ ඇති වෙන්න ප්‍රධාන වශයෙන් මේට ලාක්ෂණික වූ ගුණාංගයක් තමයි රක්ත ශෝධන ගුණය සහ පිත් සමන ගුණය සහ විස බීජ නාශන ගුණය. ඉතින් මෙවැනි වූ ද්විත්වයක මෙවැනි වූ ඖෂධ ද්විත්වයක සංයෝගයක් සමගින් යම්කිසි නිෂ්පාදනයක් ඔබේ අතට වෙනවා නම් මේ කියපු ගුණාංගම ඔබට ඒ ආකාරයෙන්ම විඳින්න පුළුවන්. හොඳයි, ඒත් එක්කම තමයි වෛද්‍යතුමේ දැන් මේ ඖෂධ සමමත පිට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකත් අපි දැනගත යුතුයි. මොකද මේ දේවල් තමයි මේ ඖෂධයන් තමයි මේ ඖෂධ ද්‍රව්‍යයන් ස්වභාවික ද්‍රව්‍යයන් තමයි මේ Nature Secret නිෂ්පාදන වලට ඇතුළත් කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ජනතාව කැමති දැනගන්න මේ දේවල් වලින් අපේ සමට මොන වගේ දෙයක්ද ලැබෙන්නේ, මොන වගේ ප්‍රතිකාරවලද ලැබෙන්නේ කියන එක. ඇත්තටම අපි සාමාන්‍යයෙන් ආයුර්වේද ඖෂධයක ක්‍රියාකාරීත්වයන් පැහැදිලි කිරීමේදී අපි පස් ආකාරයකට ඒක පැහැදිලි කරනවා. මේ රස ගුණ වීර්ය විපාක කියලා. මේ කහ කියන ඖෂධයේ මේ උෂ්ණ වීර්ය කියන ගුණය හේතු කොටගෙන අපේ සමේ තියෙන රංජක පිත නැමැති යම්කිසි පදාර්ථයක් උත්තේජනය කිරීමට හැකියාවක් තියෙනවා කියලා අපේ පත පොතේ සඳහන් වෙලා තියෙනවා. මොකද්ද මේ රංජක පිත කියලා ගත්තොත් එහෙම අපේ සාමාන්‍යයෙන් අපි දන්නවා පිතේ කොටස් පහකට අපි ආයුර්වේදයේ බෙදලා කරනවා. එයින් එක කොටසක් තමයි මේ රංජක පිත කියලා කියන්නේ. රංජක පිත තමයි අර ආංගිකා සඳහන් කළා අර ගෝල් කම්ප්ලෙක්ෂන් එක. ඒ වගේම කහ පාට ඇති කිරීම. මෙන්න මේ தത്വයට වග කියන මූලිකම පිත් සංයෝගය තමයි මේ රංජක පිත කියලා කියන්නේ. අපේ සමේ මේ රංජක පිත නියමාකාරයට සමතුලිතව ක්‍රියාත්මක වෙනවා නම් අපේ සමේ පැහැය ඒ ආකාරයෙන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. අපේ සමේ පැහැය නියමාකාරව පවත්වා ගැනීමට බලපාන ප්‍රධානම දේ තමයි මේ රංජක පිත. රංජක පිත උත්තේජනය කිරීමේ හැකියාවක් කහවලට මේ ටර්මරික් වලට තියෙනවා කියලා අපේ පත පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියපු කතාව මේ බොහෝම මෑතකදී විද්‍යාත්මකව මේ තායිලන්තයේ රජය විසින් කරනු ලැබූ එක පරීක්ෂණයකදී ඔප්පු වුණා. ඔවුන් හඳුනා
හඳුනාගත්තා මේ කහවල එක්තරා ආකාරයක පදාර්ථයක් තියෙනවා. ඒ පදාර්ථය උන් වෙන් කරලා විශ්ලේෂණය කරලා උන් හොයාගෙන තියෙනවා මේ THC කියන සංයෝගයේ මේ පදාර්ථය තියෙනවා කියලා. ටෙට්‍රාහයිඩ්‍රෝකර්කියමිනොයිඩ්ස් කියලා පදාර්ථයක් මේ තුල තියෙනවා. මෙහි ප්‍රධානම කාර්යය තමයි ප්‍රධානම කාර්යය තමයි ස්කින් ලයිට්නින් ප්‍රොපර්ටි කියන එක. අපේ සමේ පැහැ වැඩි කර ගැනීම, තාරුණ්‍යභාවය ආරක්ෂා කර ගැනීම, සමේ රැලි වැටීම අඩු කර ගැනීම, ඇන්ටි ඉන්ෆ්ලමේටරි එහෙම නැත්නම් ප්‍රදාහනාශක ගුණය, විස බීජ වලින් ඇති වෙන තත්ත්වය, කුරුල්ලෑ නැති කිරීම, ඒ වගේම මේ කහවල තියෙනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා මේ ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එක. මේ ප්‍රතිඔක්සිකාරක ගුණය. මේ ප්‍රතිඔක්සිකාරක ගුණය අපි දන්නවා අපේ ශරීරයේ අපි නිරන්තරයෙන් කතා කරනවා මේ ෆ්‍රී රැඩිකල්ස් කියලා දූෂික කියලා මුඛ කණ්ඩක කියලා අපි කතා කරනවා. මේවෙන් ඇතිවෙන ශරීරයට ඇතිවෙන අවඩක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. අපි මේ වයසට යෑම වේගවත් කරනවා කියලා අද හොයාගෙන තියෙනවා. අපේ සම ඉක්මනට රැලි වැටෙනවා කියලා හොයාගෙන තියෙනවා. වියපත් භාවයටපත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේකට නවත්තන්න පුළුවන් එක හැකියාවක් තමයි මේ ඇන්ටි ඔක්සිඩන්ට් වල තියෙන එක හැකියාවක්. මේ කහවල තියෙන ප්‍රධාන ගුණාංගයක් හැටියට මේ ප්‍රතිඔක්සිකාරක ගුණය විශේෂයෙන් තියෙනවා කියලා වෛද්‍ය විද්‍යාත්මකවත් සනාථ වෙලා තියෙනවා. අපේ පතපොතේ අවුරුදු 5000කට පමණ ඈත අතීතයේ කියලා දුන්න කරුණ. ඒ වගේම තමයි අර මා මුලිනුත් සඳහන් කළා කොහොඹවල රක්ත ශෝධන ගුණය සහ ශෝධන ගුණය සහ විස බීජනාශක ගුණය සහ පිත්සමන ගුණය අපේ සමමත ක්‍රියාත්මක කිරීමෙන් සමේ පැහැය කුරුල ඇතිවීම දීප්තිමත් භාවයේ කාන්තිමත් භාවයේ දිගටම පවත්වාගෙන යන්න බලපානවා කියලා අපේ පතපොතේ සඳහන් වෙලා තියෙනවා. හොඳයි ඉතින් සබන් වලින් අපි කුණු ඉවත් කිරීමේ ගතිගුණ තිබුණාට අපේ සම කියන්නේ ස්වාභාවික දෙයක්. එහි ජීවමාන pH අගයක් තියෙනවා. මේක තමන්ගේ තෙතමනය නැත්නම් අපේ තෙල් ග්‍රන්ථි සහ අපේ ස්වේද ග්‍රන්ථි දෙක කලවම් වෙලා ඇතිවෙනා වූ ස්වාභාවික දෙයක්. දැන් මෙය ආරක්ෂා කරන්න ඕනේ. අපි සබන් ගාලා මොන සෝදන්නා වූ සෑම විටකම මේ ස්වාභාවික මේ ආරක්ෂක පටලය අපිට ඉවත් වෙනවා. ඉතින් මෙතනදී ඒ වගේම අභ්‍යන්තරයට ගිය අපි මේකත් මොකද අපේ සම කියන දේ හැමදේම උරා ගන්නවා. ඉතින් මේ ඇතුළට ගියා වූ දේ පවා සුද්ධ කිරීමේ ශක්තිය තිබෙනා වූ පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ සමට සුදුසු ගන්නා වූ, කියන්නේ තමන්ගේ සමට ආවේනික pH පරාසය තිබෙනා වූ දෙයක් භාවිත කිරීම තමයි වැදගත්. ඉතින් ඒකයි අපි කියන්නේ ෆේෂල් වොෂ් එකක් පාවිච්චි කරන්න කියලා සෑම විටම. මම හිතන්නේ මටත් ඒට යම් දෙයක් එකතු කරන්න තියෙනවා. ඔබ සඳහන් කළ අර සමේ තිබෙන pH පරාසය ඇති වැදගත්කම විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා මේ සබන් වගේ දෙයක් නිරන්තරයෙන් පාවිච්චි කිරීමේදී. මොකද සබන් වගේ දෙයක pH පරාසය සමහරට 9 සිට 10 දක්වා ඉහළ යනවා. අද වෙළඳ පොලේ තියෙන සබන් වල මේ සමේ තිබෙන ස්වභාවික තෙල් තට්ටුවට යම්කිසි හානියක් වෙනවා. ඒ තෙල් තට්ටුව තමයි අපේ සමේ තෙතමනය ආරක්ෂා කරන ආවරණයක් හැටියට ස්වභාවික ආවරණයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. මේ තෙල් තට්ටුවට වෙන හානිය නිසා අපේ සමේ තිබෙන ස්නේහස්රාවී ග්‍රන්ථි අධි උත්තේජනය වීමට පටන් ගන්නවා. නිරන්තරයෙන් වැඩිපුර නේද උත්තේජනය වෙන්න පටන් ගන්නවා. මේ හරහා මෙම ග්‍රන්ථි වල යම්කිසි වූ තත්ත්වයක් ඇති වෙනවා රියැක්ටිව් සිබෝරියා කියලා. ඒ කියන්නේ මේ ස්නේහස්රාවී ග්‍රන්ථි වල අධි උත්තේජන නිසා මේ තත්ත්වය ඇති වෙනවා. මේ තත්ත්වය සමේ කුරුල්ලෑවලට හේතු වෙනවා, සමේ වියලීමට හේතු වෙනවා කියලා විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා. ඉතින් ඔබට තෝරගන්න පුළුවන් ඇයි අපි සබන් කෑල්ලකින් ෆේෂල් වොෂ් එකක් පාවිච්චි කරන්න මාරු වෙන්නේ. ඒ වගේම මම හිතන්නේ කාන්තාවන්ට නෙමෙයි මම හිතන්නේ පිරිමින්ටත් මේ නිෂ්පාදනය මම හිතන්නේ මහඟු උපකාරයක් වෙයි. මෙහි තිබෙන ඖෂධීය ගුණය විශේෂයෙන්ම ඕනෑම කෙනෙකුගේ සමට මම හිතන්නේ බොහොම ගුණදායී තත්ත්වයක් තියෙනවා කියලා පෙන්වන්න කරලා තියෙනවා.